හයි ඔන්න හුඟ දවසකට පස්සේ මම vlog එකක් අරන් ආවා. ඉතින් මේක ටිකක් දුප්පර එක පැත්තකින් සතුටු හිතෙන vlog එකක්. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මම මේ දඩිපිටි ගාලා බෑග් රෙඩි කරනවා. මොකද මම බෝඩිමෙන් අයින් වෙන්න තමයි හදන්නේ. ඉතින් මම ටිකක් බඩු කලින් ගෙනිච්චා. හැබැයි තව ටිකක් තියෙනවා ගෙනියන්න. ඉතින් මම ඒ ටික මේ කලින් දවසේ රෑ ඉක්මනට හදනවා. මොකද ඊට පහුවෙන්ද මම යන්න ඕන නිසා. ඉතින් එක දේවල් මතක් කර යාළුවොත් එක්ක කතා කර ඉතින් මම මෙන්න මෙහෙම බෑග් ටික මගේ හදාගත්තා. ඉතින් මේ තමයි පෙබරවාරි 26 වෙනිදා. උදේ කියන්නේ මම බෝඩිමෙන් අයින් වෙන දවසේ උදේ තමයි මම මේ වීඩියෝස් ටික ගත්තේ. බලන්නකෝ මේ තමයි මගේ බෝඩිමේ මගේ කාමරේට පේන view එක. හරිම ලස්සනයි, හරිම නිදහස්. ඉතින් මේ අවසන් දවස් ටිකේ මට බයික් එකක් හම්බුණා. මම ඒකෙන් හරිය මිහිරවුම් ගහනවා. ඉතින් ඒකෙම තමයි මම බෝඩිමට ආවේ. ඉතින් මගේ බයික් එක. ඉතින් අද බෝඩිමේ ඉන්න අවසාන දවස. ඉතින් හරි දුකයි. එතකොට මේ තියෙන අපේ රම්ලා නල්ලා හිටපු මල් පැලේ. ඉතින් මේක කලින් දවසේ චූටි පොහොට්ටුවක් තිබ්බේ. ඉතින් මම මේ දවස් ටිකේ ඉතින් ඔකට වතුර දාලා සාත්තු කරා. ඉතින් අද උදේ බලද්දි ලස්සන මලක් හැදිලා ඒකේ. ඉතින් මං උදේම නැගිටලා වොෂ් දාගත්තා. ඊට පස්සේ අපි මේ බූත නංගිලා ටිකත් එක්ක එකතු වෙලා චුට්ටක් හිටියා. ඉතින් මං අද හිතුවා මම ගෙදර යන දවසේ බැච් ටී-ෂර්ට් එක නයි යනවා කියලා. ඉතින් ඒ නිසා මං ඒකත් ඇඳගත්තා. නාල කරලා දැන් මම මේ යන්න හදන්නේ කැම්පස් එකට. මට අද දවසේ කරගන්න වැඩ ගොඩක් තියෙනවා. ඒටිය කරගන්න තමයි මම හදන්නේ. ඉතින් මේ බෝඩිම තමයි මම අවුරුදු 2කට වැඩි කාලයක් හිටියේ. ඉතින් සමහර දවසට ගෙදර එන්නේ නැතුව පාඩම් කරේ. තනියෙන් ඉන්න ඕන වෙලාවට තනියෙන් හිටියේ. කරන්න තියෙන පිස්සු වැඩ ඔක්කොම කරේ යාළුවොත් එක්ක මෙන්න මේ බෝඩිමේ ඉඳන්. ඉතින් මම මාර ආදරේ වගේ බෝඩිමට වගේ මගේ කාමරේට වක් හරි ආදරේ. ඉතින් අද මට ඒ ඔක්කොම දාලා යන්න වෙනවා. ඉතින් අදින් මගේ ඇකඩමික් ඉවරයි. මේ මාසෙම එක්සෑම් තිබ්බා. ඉතින් එක්සෑම් ලියලා දැන් මම බඩුත් තරම් යන්න තමයි හදන්නේ. ඉතින් හරි දුකයි. මොකද මං හිතන්නේ මේ වගේ බෝඩිමක් හම්බෙයි කියලා. මගේ වචනෙන් කිව්වොත් ඒක ළමයෙක්ට තියන්න ඕනි. ඉගෙනීම පැත්තට තියෙන්න ඕනි නිදහස. එතකොට අනුස්සෙක් ඉදින තියෙන්න ඕනි මානසික නිදහස. මේ හැමදේම මේ බෝඩිමේ ඇතුළේ තිබුණා. ඉතින් මට ඕන විදියට මට හැම වැඩක්ම කරගන්න උපරිම නිදහස, සතුට, ආදරය හැමදේම මේ බෝඩිම ඇතුළේ තිබුණා. ඉතින් මම ඒ නිසා තමයි බෝඩිමට හරි ආදරේ. ඉතින් අද බෝඩිමෙන් එන දවසේ වුණාට මට මාර විදියට දුක දැනෙනවා. මොකද ආපහු යන්නේ නැහනේ. ඒ නිසා ඉතින් අනේ දුකට කරන්න දැන නැතිකමට කේක විකාර මම උදේ ඉඳන් කර හිටියා. ඉතින් මොනවා කරන්නද යන්න වෙනවනේ. ඉතින් මං හිතුවා අද දවසේ වෙන දේවල් වීඩියෝ කරා නම් හොඳයි කියලා. මොකද ඒක මට මෙමරි එකක් විදියට අවසානයේ බලන්න පුළුවන් වෙන නිසා. ඉතින් මං හරි ආසයි බයික් පදින්න. හරිද? ඉතින් මට හම්බුණා හරි ෂෝක් කියුට් බයික් එකක්. ඒක ගැන කලින් තිබ්බ මම බයට පැද්දේ නෑ. හැබැයි මට අවසාන මොහොතේ මම නිකන් පැද්දා. හරිම ජොලි එක පදිනකොට. ඉතින් මම මේ දවස්වල හරි මෙහි රවුම් ගියා. ඉතින් ඒ බයික් එකේ නිසා මම අවසාන දවස් ටිකේ පොඩිමඩත් උස්සගෙන ආවා. ඉතින් දැන් මම ඒකෙන්ම තමයි යන්න හදන්නේ. ඒ තරම්ම දැන් පයින් යන කම්මැලි. පයින් ගිහිල්ලා දැන් ඒ තරම් පයින් යන කම්මැලි මම අවසාන දවස් ටිකේ බයික් එකෙන් තමයි රෝන්ද ගැහුවේ. මේ තියෙන්නේ මං කියුවේ ෂෝ කියුට් බයික් එක. ඉතින් හරිම ෂෝකයි මේක පදිනකොට. ඉතින් මට අවසාන මොහොතේ තමයි සෙට් උනේ මේක අපේ බොසාගේ බයික් එක. ඉතින් මං ඒක තමයි එදාසලා මගේ සන්තකේ තියාගෙන මගේ වගේ පැද්දේ. මොනවත් ගෙනාවේ නෑ. ඇයි මොනාරි මට තියනවද ගෙනියන්න? ඉතින් ආව ගමම මං ආවේ අපේ කැන්ටිමේ අංකලු ඇන්ටි බලන්න. ඉතින් මං එයාලට කිව්වා මං අද යනවා කියලා. ඉතින් එයාලා මට මාරුම ආදරෙයි. මාත් එයාලට හරි ආදරෙයි. ඒ කියන්නේ ගොඩක් ගෙදර මිස් වෙන අවස්ථා මගහැරෙනවා මෙන්න මෙයාගේ අයත් එක්ක ඉන්නකොට. මොකද මට උදේට පිටි එක හදගෙන දෙනවා. ඒ හවසට පිටි එක දෙනවා. ඒ කියන්නේ මම අපි වැඩ කරනකොට ඉතින් අපිට වෙලාවට කන්න වෙන්නේ නැහැ.
එතකොට මෙයාලා තමයි ඒව ගෙනත් දෙන්නේ වෙලාවට මොන හරි චූටි දෙයක් හරි කන්න ළඟට ගෙනත් දෙන්නේ මේ දෙන තමයි. ඉතින් කන්න බැරි නෝතඩම කෑම එක හරි අරන් තියලා තියෙනවා. ඉතින් මේ තියෙන අපේ ඇන්ටි මට හැමදාම හදපු ආදරණීය තේ එක. ඉතින් මං අවසාන වතාවටත් මං ඇන්ටිගෙන් ඉතින් උදේටයි හවසටයි පුරුදු විදිහම පිටි දෙකක් බීලා තමයි මං එන්න හිතාන් ඉන්නේ. ඉතින් එයා මාර රසට පිටි හදනවා. ඒ කියන්නේ ඒකට පන් මට අපේ අම්මා මතක් වෙන තරමටම ඒ පිටි එක හරි රහයි. ගොඩාක් පෙන දාලා අපේ ඇන්ටි හැමදාම රසබර ටී හදන්නේ. ඉතින් මේක තමයි මම කැම්පස් එකේ ලෙක්චර්ස් යන ගමන් පාර්ට් ටයිම් විදියට වර්ක් කරපු තැන. ඉතින් මට මාර විදියට හෙල්ප්ෆුල් ප්ලේස් එකක් තමයි මේකත්. මට ලෙක්චර්ස් යන්න, එක්සෑම් වලට යන්න, මට ඕනේ විදියට හැමදේම මට ෆ්ලෙක්සිබල් විදියට කරගන්න පුළුවන් වුණා මෙතන ඉඳන්. ඒ වගේම ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත තැනක්. ඒ වගේම ජීවිතේට ගොඩක් දේවල් ගත්තු තැනක්. ඒ වගේම දේවල් ගන්න, දේවල් ඉගෙන ගන්න මොටිවේට් කරපු ප්ලේස් එකක් තමයි මං වර්ක් කරපු තැනත්. ඉතින් මට හරි සතුටුයි මේ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබිච්ච එක ගැන. ඉතින් මං ඔයාලට කියවන දවස් මට වැඩ ගොඩාක් කරගන්න තියෙනවා කියලා. ඉතින් මම දැන් ලයිසන් එක ගෙනාවේ නැති නිසා මම ටක් ගාලා ඩ්‍රයිවර් කෙනෙක් හොයාගෙන මේ ගාලා යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම මෙන්න මේ ෆ්ලවර් ෂොප් එකට මම සාමාන්‍යයෙන් ගොඩක්ම ෆ්ලවර්ස් ගත්ත තැනක් තමයි මෙන්න මෙතන. ඒ කියන්නේ අම්මට, තාත්තට, යාළුවන්ට, එතකොට අද මේ ඔක්කොම මල් ගත්තේ මම මෙතනින්. ඉතින් මාර ලස්සනයි යාළුවගේ මල්. මම තව ෂොප් කීපයකටම ගියා. හැබැයි මට ඒක වීඩියෝස් මොකුත් ගන්න බැරි වුණා. මොකද මම ගොඩක් පරක්කුයි මේ වෙදි. මම ගොඩක් අවස්ලා තමයි ගියේ. ඉතින් ඒ ටිකක් දීලා ඇන්ටි එතකොට මං එනකොට රස තේ එකක් හදලා තිබ්බා. ඉතින් මං ඒකත් අරගෙන ඇන්ටිලාට බයි කියලා වැඳලා මං ආවා. එතකොට මේ ඉන්නේ අපේ ගාට් එකේ අංකල් දෙන්න 3 දෙනා. ඉතින් තාම මෙතන මිස් කෙනෙක් ඉන්නවා නැහැ. එයා ගිහිල්ලා මං එද්දි. ඉතින් එයාලත් හරිම හොඳයි. මට මාර විදියට උදව් කරලා තියෙනවා. ඉතින් මං එන්නේ මං එයාලට යනවා කියලා එන්න අමතක කරේ නෑ. මම විශ්වාස කරන දෙයක් තමයි අපිට කෙනෙක් උදව් කරනවා නම් අපි ඒව අනිවාර්යෙන් ඒවට කළ දුන්නොත් සලකන්න ඕනේ. ඒව අමතක කරන්න හොඳ නැහැ. ඉතින් මේ දෙන්නත් එහෙම තමයි. තව දෙන්න 3 දෙනෙක් අඩුයි. ඒ හැමෝම එහෙමයි. මට මාර විදියට කැම්පස් එකේ ඉන්නකම් මාර විදියට උදව් කරා. ඉතින් මං එන වෙලාවේ යාළුවට මං එනවා කියලා චූටියට දේවල් දෙක තුනක් දීලා මං ඉතින් ආවා. ඔන්න තව කෙනෙක් චූටියට සර්ප්‍රයිස් වෙන තමයි හදන්නේ. ඉතින් මේක තමයි මම වැඩ කරපු තැන. ඉතින් එයා මාර විදිහට මට හෙල්ප්ෆුල් වුණා මගේ වැඩවලට ගොඩාක්ම. ඉතින් මොකද කරන්න බැරි චරිතයක්. තනියම වුණත් වැඩ කරගන්න පුළුවන් තැනට දේවල් ඉගෙන ගත්තා මම. ඒ වගේම තනියෙන් ෆොටෝස් හදන එකේ ඉඳන් හැමදේම මැෂින් එකක වුණත් චූටි වැඩක් හරි තනියෙන් එයා නැතුව තනියෙන් කරගන්න පුළුවන් තැනටම දේවල් ඉගෙන ගත්ත තැනක් මම. ඔයාගේ ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයා මං වෙනුවෙන් කරපු ඒ හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. මට ඒවා සමහර දේවල් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මොකද කවුරුත් නැති තැන්වලදී ඔයා මට මාර විදියට සපෝට් වුණා. ඉතින් මං ඔතන වැඩ කරනකම් මං හරියටම අයින් වෙනකම්ම මට දීපු හැම උදව්වකටම ඔයාට ගොඩාක් ස්තුතියි අයියේ. දැන් වෙලාව 6:06 විතර වෙලා. ඉතින් මම බෝඩිමේ ඔක්කොම බඩු ටික හදලා ගියපු නිසා මට තිබ්බේ බෑග් ඔක්කොම එකතු කරලා පෝර බෑග් වගේ බෑග් ටිකට දාගන්න විතරයි. ඉතින් ඒ ටිකත් දාගෙන මම දැන් යන්න තමයි හදන්නේ. ඉතින් බෝඩිමේ හිටියේ වෙන අංගලා 4 දෙනා විතරයි. යාළුවට එක්සෑම් නිසා යාළුවා හිටියා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ඒ වගේම ගොඩාක් ස්තුතියි. ඉතින් යාළුවා දවසක හම්බෙමු. ඉතින් මම දැන් ඔක්කොම බඩු ටික කාලා හැට දාලා දැන් යන්න තමයි හදන්නේ. වෙනදා එළියට එනවට වඩා තොරෙන් හිතීම එළියට එද්දී අමුතු හැඟීමක් ආවා. ඉතින් මේක තමයි මම සතුටින්ම හිටියපු තැන. ගෙදරින් පස්සේ මම සතුටින්ම හිටියේ මෙතන. ටික කාලයක් මම ඔක ඇතුලේ
මගේ වයිබ් එකේම කට්ටියක් එක්ක හිටියා. ටික කාලයක් මම ඔක ඇතුලේ තනියම හිටියා. අවසාන දවස් ටිකේ මම ඔක හිටියේ මගේ ජූනියර්ස්ලා 3 දෙනෙක් එක්ක. ඉතින් එයාලත් හරිම හොඳයි. ඉතින් මේ කාමරේ තිබ්බ බෝඩමේ තිබිච්ච ලස්සන හැම මතකයක්ම මට මේ වෙලාවේ ලස්සන මතක් වුණා. අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන මගේ බෝඩමේ ඇන්ටි. සමහර මං ජීවිතේ තින්නපු දේවල් මම බෝඩමේදී මට කියන්න අම්මා ළඟ නැහැ. හැබැයි එයාට මං අනිවාර්යෙන් කෝල් කරලා කියනවා. හැබැයි මගේ ජීවිතේ ගොඩාක් දේවල් බෙදාගත්තේ මට ආශිර්වාද කරපු කෙනෙක් තමයි මගේ බෝඩමේ ඇන්ටි කියන්නේ. ඉතින් මගේ හැම දෙයකදීම මම එයාට කිව්වට පස්සේ එයා මාර විදියට සතුටු වුණා. එයා මාර විදියට මට හැම දෙයකදීම උදව් කරපු කෙනෙක් තමයි බෝඩිමේ ඇන්ටි කියන්නේ. ඉතින් එයාටත් වැඳලා මම ඉතින් එන්න ලෑස්ති වෙලා තමයි මේ හදන්නේ. තනියෙන් හිටියම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එතකොට ගොඩක් දේවල් ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ මට හිතිච්ච දෙයක් තමයි මම ඇත්තටම බෝඩිමට ආවේ තනියම. මේ වගේම බඩු ටික අරගෙන මම තනියෙන් ආවේ. ඉතින් අදත් මම තනියම යනවා බෝඩිම බඩු ටික අරගෙන. මේ ටික මම අගට ඉතලා මේ වාහනේ අරගෙන යන්නේ. ඉතින් එහෙම තමයි ජීවිතේ හැමදේම අපට කරගන්න තව කවුරුත් ඉන්න අවස්ථා හරි අඩුයි. ඉතින් ජීවිතේ ගොඩාක් දේවල් වලට අපි තනියෙන් ඕන මොන දෙන්න. ඉතින් මම තනියෙන් ආවා මෙතෙන්ට. ඒ වගේම අද තනියම යනවා. හැබැයි යන්නේ ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙනගෙන ගොඩාක් දේවල් එකතු කරගෙන ඊට වඩා අඩියක් දෙකක් තුනක් ඉස්සරහකට ගිහිල්ලා. ඉතින් මට හරි සතුටුයි. මේ අවුරුදු දෙක පුරාවට මම ගොඩාක් මිනිස්සු එකතු කරා. ඒ වගේම ගොඩාක් ලස්සන මතක එකතු කරගත්තා. ඒ වගේම තමයි ජීවිතයට ගොඩාක් පාඩම් ඉගෙන ගත්තා. මේ වීඩියෝ එකේ ඉන්න හැම කෙනෙක්ම මම මෙතෙන්ට එන්න මට මාර විදියට සපෝට් වුණා. ඉතින් මං ආපහු එන ගමන් කැම්පස් එකට ආවා. මොකද මගේ බඩු වගේක් කැම්පස් එකේ තිබ්බ ගන්න ආපහු ගෙනියන්න ඕන නැති නිසා මං ඒ ටික තියලා ගියා. ඉතින් මේ තියෙන මගේ කැම්පස් එක. ඉතින් ඒකට ටටා බයි කියලා මම මේ දැන් යන ගමන් තමයි ඉන්නේ. ඉස්සර ඉතින් සතිය දවස් 7ම ගෙවුනේ මෙතන. වෙලාවෙන් දවසෙන් 4න් 3ක්ම ගෙවුනේ මෙතන. ඉතින් ආයෙ දවසක ලස්සන මතක වලින් ආයෙ මෙතනින් හම්බෙමු. ඉතින් මේක තමයි මම අවුරුදු 2මාරක් කැම්පස් එකේ හිටියා. ඉතින් ලස්සන මතක එකතු කරලා මමම හදාගත්ත ෆොටෝ එකක් තමයි ඒක. ඒකත් මම පස්සේ වලට ගේන්නම්. ඉතින් මාස 2කට විතර පස්සේ මම මෙන්න එහෙම තමයි ගෙදර ආවේ. ඉතින් මම බස් එකේ ඇවිල්ලා හන්දියෙන් විල් එකක් අරගෙන තමයි දැන් මේ ආවේ. ඔන්නෝම තමයි මගේ අද දවස ගෙවුනේ. ඒ වගේම මට තාත්තගේ බර්ත්ඩේ එකටවත් වැලන්ටයින් එකටවත් ගෙදර එන්න බැරි වුණා. ඉතින් මම තාත්තට චූටි ගිෆ්ට් එකක් තරන් ආවා. ඉතින් ඒකත් බලන්නකො මේකේ. ඉතින් ජීවිතේ දුක සතුට බෙදලා දැනෙච්ච දවසක් තමයි අද. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා ඔත මොන තත්ත්වයක හිටියත් ජීවිතේ වාට උදව් කරපු මිනිස්සු ඔයාට අඩියක් හරි ඔගොඩ එන්න උදව් කරපු මිනිස්සු එයාලා මොන තත්ත්වයක හිටියත් ඔයා මොන තත්ත්වයක හිටියත් අමතක කරන්න එපා. ඉතින් මගේ ජීවිතේ මට උදව් උපකාර කරපු හැමෝටම මම මාර රෙස්පෙක්ට් ගොඩාක් ස්තුතියි. ඒ වගේම ජීවිතේ ඉගෙන ගන්න දේවල් තව ගොඩක් තියෙනවා. එහෙනම් ලස්සන vlog එකකින් ආයෙ එන්නම්. එතකන් හරිස්සමින් සතුටින් ඉන්න. බයි.